අපේ රට මේ වෙනකොට සම්පූර්ණයෙන්ම ලෙඩ රාජ්‍යයක් වඩපත් වෙලා තියෙනවා. අපේ රටේ කිසිම ගෙදරක් නැහැ මේ බෝ නොවන රෝගයකින් පෙළෙන්නේ නැති. එහෙම කිව්වොත් නිවැරදි. මොනවද මේ බෝ නොවන රෝගය කියලා කියන්නේ? ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් හෘදයාබාධ, පිළිකා, දියවැඩියාව, අක්මාවී සහ වකුගඩු අමාරු වගේ දේවල්. ඉතින් ලෝකෙ මිනිස්සු විශේෂයෙන්ම ලංකාවේ 85% මේ මරණ වලින් 85% ඇත්තටම මේ බෝ නොවන රෝග වලින් සිද්ධ වෙන මරණ. මේක තමයි දත්ත. ඉතින් මේකට ප්‍රධාන හේතුවක් වෙන්නේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ සත්ව මාංශ මාළු කිරි විතර වගේ දේවල් අනුභවය කියලා. දැන් මේ කතාව බටහිර රටවල් වල බහුලව සමාජගත වෙනවා. ඒ වෛද්‍යවරුන් විද්‍යාඥයන් විශේෂඥයන් මේ ගැන ඕන තරම් කතා කරනවා. නමුත් අවාසනාවකට අපේ රටේ වෙන්නේ ඊට පටන් හිටියා. සමහරක් දැන් වෛද්‍යවරු කියා ගන්න අය ඇවිල්ලා කියනවා මේ මස් මාළු විතරයි අපි කන්න ඕනේ. ඒක හරි පුදුම දෙයක්. දැන් මස් මාළු වල ෆයිබර් කියන දේවල් අඩු ගන්න නැති බව මේ මිනිස්සු දන්නේ නැහැ. අපිට අපි අහන්න ඕනේ ඇත්තටම අපිට ප්‍රෝටීන් දැන් ඔකට හේතුව තමයි මේ ප්‍රෝටීන් නේද? ප්‍රෝටීන් කතාවක් අපි කියනවා. අපිට ප්‍රෝටීන් ලැබෙන්නේ කොහොමද? මේ කියලා අහන කතාවක් ගන්න. නමුත් ඇත්තටම මිත්‍රවරුනි මේ ප්‍රෝටීන් වලතාවය කියලා ලෙඩක් නැහැ. ප්‍රෝටීන් නැති වෙලා මැරිච්ච කෙනෙකුත් නැහැ. අපි අහන්න ඕනේ ප්‍රෝටීන් කොහොමද ලැබෙන්නේ කියලා නෙමෙයි. තන්තු අපිට ඇති ප්‍රමාණයට ගන්නවා කියලා. තන්තු, ෆයිබර්. ඉතින් ඒවා කොහොම තියෙන්නේ? එළවලු පළතුරු වල මස්වල බිඳුව. සත්ව ආහාර වල ඇත්තේ නැහැ. අපි දැනගන්න ඕනේ කොහොමද තමයි මේ ප්‍රෝටීන් වලින් කරන කාර්යය. ප්‍රෝටීන් වලින් කරන්නේ මස් අපේ මාංශ පෙෂීන් හදන එක. ඉතින් ඒකට ප්‍රෝටීන් අත්‍යවශ්‍යයි. ඒක ගැටලුවක් නැහැ. නමුත් අපට හොඳම ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන් ශාක වලින්. ඔය අත්‍යවශ්‍ය ඇමිනෝ අම්ල දැන් ප්‍රෝටීන් කියලා අපි ගණන් ගන්නේ ඇමිනෝ අම්ල වර්ග 22ක එකතුවක්. ඒකින් 9ක් තියෙනවා අත්‍යවශ්‍ය ඇමිනෝ අම්ල වර්ග කියලා. ඒ අත්‍යවශ්‍ය ඇමිනෝ අම්ල සාමාන්‍ය මස් වල තියෙනවා. ආහාර දාණයෙන් ඇවිල්ලා. හැබැයි මේ අත්‍යවශ්‍ය ඇමිනෝ අම්ල සතුන්ගේ ශරීරය හදන්නේ නැහැ. කිසිම සතෙකුගේ ශරීරයක් තුළ ඒ අත්‍යවශ්‍ය ඇමිනෝ අම්ල වර්ග හදන්නේ නැහැ. ඒවා තියෙන ශාකවල. ඒතර සතුන් ලබා ගන්න ශාකවලින්. ඉතින් අපි ලබා ගන්නත් ඕනේ ශාකවලින්. මොකද මේ මූලික ප්‍රභේදයෙන් අපිව ලබා ගන්නකොට ඒවැයි මේ විස නැහැ. දැන් සතුන්ගෙන් මස් ලබා සත්ත්ව මාංශ වලින් ප්‍රෝටීන් ලබා ගන්න ගියාම ඒ හරහා එන අහිතකර දේවල් ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ නේද? සංසුප්ත මේදය ඊටම භයානක හෝමෝන වර්ග කෝර්ටිසෝල් වගේ හෝමෝන සතුන් දෙන්නත් කරන හෝමෝන නේද? එතකොට කොලෙස්ටරෝල් වගේ අහිතකර ද්‍රව්‍ය සතුන්ට ඉදින එන්නත් කරන ඇන්ටිබයොටික්ස් නැත්නම් ප්‍රතිවේධක ඖෂධ මේ වෙනත් රසායනිකකින් මේ ගොඩාක් දේවල් ගැන අපි දැනුවත් නැහැ. අපිට කියන්නේම ප්‍රෝටීන් කතාවක් විතරයි. ඉතින් ඒ බටහිර රටවල් වල සිද්ධ වෙන මේ දැනුවත් කිරීම අපේ රටේ තුල සිද්ධ විය යුතුයි. ඔබ සැම තමන්ගේ නිරෝගීතාවය ගැන යම් කිසි දෝ හැඟීමක් තියෙනවා නම් මේ සත්ත්ව මාංශ කිරි බිත්තර දුරින්ම දුරු කළ යුතුයි. ඒක තමයි බටහිර රටවල් වල දැන් අලුත් මේ අන්තිම කියවෙන කතාව. ඒ විතරක් නෙමෙයි අපි ඉතිහාසය ගත්තත් කොහේ ගත්තත් අපි මස් කාපු જાතියක් නොවන බව අපිට පැහැදිලි. අපි ඒ පෙරපුර රටේ මේ අපි ඉතිහාසය ගැන විතර කතා කරනවා බොහොම ප්‍රෞඩ જાතියක් හැටියට. ඒ මිනිස්සු මේ දේවල් කරේ පිටිපිටම ඔය වාරි කර්මාන්ත විහෙර විහාරස්ථාන මේ එකක්වත් කරේ මස් මාංශ කාලේ. ඒක පිටාමක පැහැදිලි ඉතිහාසය. අපේ ආයුෂත් 120ක් විතර තිබුණා. දැන් ඒක 60ට බැහැලා දැන් 50ට අඩුවෙන් යනවා. වර්තමානයේ Tamanගේ දරුවෝ මේ යනවා දෙමව්පියන්ට කලින් කියලා දැන් වාර්තා වෙනවා බහුල වශයෙන්. ඉතින් මේවෙන් තුරු වෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි නිරෝගීතාවය. සත්ව හිංසාව කෙසේකට Tamanගේ නිරෝගීතාවයවත් ගැන කල්පනා කරලා මස් මාංශ වලින් කිරි බිත්තර මාළු වලින් අයින් වෙන්න කියන එක අපි තාමත්ම දැඩිව සහ බැගෑපත්ව ඉල්ලා සිටිනවා. මොකද මේ රට නැවත වරක් නිරෝගී රටක් විය යුතු නිසා. ඔබ සැමට සුබ දවසක්.